attention තමයි අලුත්ම කරන්සි එක. ඉතින් අපි සෝෂල් මීඩියා කැම්පේන් එකක් කරද්දී attention ඇයි අපිට ඉම්පෝර්ටන්ට් වෙන්නේ. අපි අබාන්ස්ලගේ only fans කැම්පේන් එක රංජන් රාමනායකව ෆීචර් කරලා තියෙන ඒකේ බ්‍රේක් ඩවුන් එකක් කරමු. දවසකට කන්ටෙන්ට් මිලියන ගානක් වැටෙනවා. views යනවා මිලියන් ගණන් යනවා views. එතකොට ඔයා කොහොමද ඔයාගේ බ්‍රෑන්ඩ් එකේ attention එක තියාගන්න කැම්පේන් එකක් කරන්න කියන එක අපි මේ කැම්පේන් එක මේ කරපු කැම්පේන් එක පෝස්ට් කැම්පේන් ඇනලිසිස්සක් ඒ කැම්පේන් එක ඔස්සේ අපි ඉගෙනගමු. මේ අපි අද බ්‍රේක්ටවුන් කරන කැම්පේන් එක ඩිජිටල් බ්‍රේකර්ස් කියන ඇඩ් ඒජන්සි එකයි අබාන්ස් උයි රංජන් රාමනායකයි එක්කහු වෙලා කරපු තුන්කොන් කැම්පේන් එකක් තුන්කොන්ඩවේ තුන් දෙනා එකතු වෙලා කරපු කලබරේටිව් කැම්පේනයක්. ඉතින් අපි එක ස්ටෙප්ස් කොහොමදේ ගොල්ලෝ ඒවා ටැක් කරේ කියල වෙරලා අපි බ්‍රේක්ඩව් කරමු. අපි ලංකාව ගොඩක් වෙලාට කැම්පේන්ස් කියල දකින්නේ මොනහරි ඉමේජ් එකක් නැත්තං විඩියෝ කන්ටෙන්ට් එකක් ලොකු බජට් එකක් කරලා ඉවර වෙලා ලොකු ඇඩ් ඒජන්සි එකට ගිහිල්ලා ඒක මාර කොම්ප්ලිකේටඩ් ප්‍රොසෙස් එකක් කරලා ෂූට් කරලා ඇඩ් එකක් සාමාන්‍ය ඇඩ් එකක් තමයි අපි එහෙම දකින්නේ. නමුත් ඇඩ් එකක් නොවන ඕගැනික් පීස් ඔෆ් කන්ටෙන්ට් එකක් කොහොමද බූස්ට් එකක් පත් නැතුව කියලා තියෙනවා. මේකට මට අබාන්සකෙන් සහ ඩිජිටල් බ්‍රේකර්ස් ලගෙන් ඩේටා ගන්න වුණා මේ කැම්පේන් එක බ්‍රේක් ඩවුන් කරන්න. ඉතින් ඒකින්ද තමයි මට මේ ඉන්ටර්නල් ඩේටා ටික තියෙන්නේ. normally ඇඩ් ඒජන්සීස් වලින් වෙන්නේ මේක මේ කාටවත් තරහක් ගන්න එපා. මම මේ රියැලිටි එක මම දන්න රියැලිටි එක කියන්නේ කන්ටෙන්ට් එකක් හදනවා ඒක පොපියුලේට් කරනවා ඒක බූස් කරනවා ඒ කන්ටෙන්ට් එක නැත්තං ඉන්ෆලුවන්සර්ස් ලට සල්ලි දීලා ඒ කන්ටෙන්ට් එක ගොඩාක් ඉන්ෆලුවන්සර්ට මෑස් විදියට සල්ලි දීලා වෙරලා ඒ කන්ටෙන්ට් එක බූස් කරනවා ඇඩ් බජට් එකකුත් දාලා ඇඩ්සුත් දාලා වෙලා Facebook Instagram YouTube ඇඩ්ස් රන් කරලා වෙරලා බූස් කරනවා. ඒක තමයි සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ. අපි ඒකෙන් එහාට ගිහිල්ලා ඇත්තටම ඔඩියන්ස් එකත් එක්ක එන්ගේජ් වෙලා ඒ ඔඩියන්ස් එක මේ කැම්පේන් එක වැළඳගෙන මේ කැම්පේන් එකත් එක්ක එන්ගේජ් වෙලා මේ කැම්පේන් එකට ආස ආදරය කරලා ඒක ඒගොල්ලෝ ඕගැනිකලි ෂෙයා කරලා ලැබෙන අවස්ථාවල් දකින්න ලැබෙන අවස්ථාවල් ඉතා අඩුයි. ඒගොල්ලෝ මුලින්ම කරපු දේ තමයි අපි බ්‍රේක් ඩවුන් කරපු කැම්පේන් එක මුලින්ම ටීසර් එකක් රිලීස් කරා මේ කැම්පේන් එක එස්ටැබ්ලිෂ් කරන්න රංජනයාගේ පොඩි ටීසර් එකක් එක්ක රාජ සැප කියන එක. ඉති ඒ අපිට මම ඇත්තටම පර්සනලි බ්‍රේක් ඩවුන් කළ බැලුවොත්තේ මම ඒක අබාන්ස් වල බ්‍රෑන්ඩ් එකට කොච්චර ගැලපෙනවද නැද්ද කියලා කියන්න යන්නේ නෑ. මං කියන්නේ කනෙක්ෂන් එක ගැන මේ කතා කරන්න මං කැම්පේන් එක ඕවරෝල් කැම්පේන් එකක් ගැන බ්‍රේක් ඩවුන් කරන්න මේ ඒක ගැන මගේ පර්සනල් ෆීලිංගස් තියෙනවා. නමුත් මං ඒක වෙන දවසකට සේව් කරන්න මොකද ඒක නෙමෙයි මේකේ ඔබ්ජෙක්ටිව් එක නිසා. ඉතින් රාජ සැප කියලා ඉවරලා මුලින්ම ඒ පොඩි තීස කැම්පේන් එකත්තම පොපියුලේට් කරන්න. ඒක රංජනය රාජසපක් නේද මේ ගන්න කියලා වගේ ෆීලිං එකත් තමයි එතන දෙන්නේ. මොකද ඒක ෆෑන් එකක් කියන එක මේක මුලින්ම කියන්න පෙන්න්නන්නේ නෑ නිකම් පොඩ්ඩක් ෆෑන් එකක් පෙන්න්නන රංජනය මැද ඉන්නවා ගල්සෝ දෙන්නෙක් දෙපැත්තින්නවා ඒ වගේ පොඩි අරව්‍යංගාර්තයෙන් වගේ ටීස එකක් ෆෑන් එක යන්තම් පේන්ඩ තම වැඩේ අදින්න. ඉති මේක අර ලට බ්‍රේකයක් කියන සෝෂ මීඩියවල ලට වෙලා තියෙනවා එකන හැම වෙලාම කටෙන්ට් ගිහිල්ල එල්ලවෙලා කොන්ටෙන්ට් ලට වෙනවා ඒ ලට එක බ්‍රේක් කරන්න තමයි මේ වගේ දෙයක් කරේ. එතකොට ඒක වෙන පේජර්ස් වලින් ඕගැනිකලි පික් කරන එක සල්ලි දිලා ඔගොල්ලු පේ කරලා පෝස්ට් කරන එකකුයි නැත්තං ඕගැනිකලි ෂයාවෙන පේජර්ස් වලින් ෂයාවෙන එකකුයි වෙනස පොඩ්ඩක් අදුරගණඩ පුළුවන් වෙන්ඩ ඕනේ. මොකද ඕගැනිකලි ෂයා කරනය වල ටිකක් එෆර්ට් එකක් දාලා මොකක් හරි ඒක අරකට වැඩිය පොඩි වෙනසක් තියෙනවා. යන පේ කරපු ඒවට වැඩිය පේකරපුවනිකන් trying too hard to push it වගේ එහෙම කතන්දරයක් මට පර්සනලි දැනෙනවා. මම දන්නේ වෙන ඔඩියන්ස් එකට ඒක දැනෙනවද කියලා. නමුත් මේ ක්ලටර් බ්‍රේක් එකක් විදිහට තමයි මේ ටීසර් ස්ට්‍රැටජි එක පාවිච්චි කරන්නේ. එතකොට ඒ අර සතියේ මාතෘකාව විදිහට රංජන් කියන නමත් කතා වෙනවා. මේක මොකද්ද කියන එක කතා වෙනවා. රාජසැප කියන එක කතා වෙනවා. ඒකින්ද ඒක අර පොඩි ඒ වගේ පොඩි පුෂ් එකක් දීලා අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ ක්ලටර් බ්‍රේක් කරන්න තමයි මේ ටික පාවිච්චි කරේ. සෙකන්ඩ් ටීසර් එකක් හදලා තිබ්බා මේ රංජන්ගේ රාජසැප කියන එක එස්ටැබ්ලිෂ් කරන්න වොයිස් කට් එකක් එයා දීලා තිබ්බා. මීඩියා එකේ අය ඇවිල්ලා තිබ්බා. ඒක නිකන් ඕගැනික් විදියට තමයි ඒක පත්තු උනේ. නමුත් මේක ප්ලෑන්ඩ් කෑල්ලක් එකේ රාජසැප කියන්නේ මොකක්ද කියන එක වොයිස් කට් එකකින් සෙකන්ඩ් ටීසර් එක හැටියට බලන්න දැන් කන්ටෙන්ට් ಜಾති දෙකක් ටීසර්ස් ಜಾති දෙකක් එනවා. සාමාන්‍යයෙන් අපි
නොමලි දකින්න එක ජාතිය ටීසන හරි රංජන අතර ගල්ස දෙන්න එක කිටියන අය තව එකක් ගදයි ගල්ස අතර දෙරෙක් එක නැත්තං වෙන ලොකේෂන් එක එහෙම නෙමනිකං ටයිප්ස් දෙක අපි කොන්ටෙන්ට් කරදදිත් කියන්න හැම්වෙලම කොන්ටෙන්ට් පිලර්ස් බ්‍රේක් ඩවන් කරන්න කෙලෙවර වෙලා ගැන මේ ජාති කොන්ටෙන්ට් මේ ජාති කොට මේ ජාතිව ජාති 3-4ක් වෙන වෙන කොන්ටෙන්ට් ජාති කරන්නඩුව ඇති ඒ ටීසකෙන් එක ඔප්පුුවෙනවා මීඩියකෙන් වොයිස් කට්ටකක් දුන්නා මේක රංජන් වගේ කෙනෙක් ගැන රංජන් රාමණයකැන්තික කොන්ට්‍රවර්ශල් දේවල් කියන රාජ සැපක්ට කල්ලඟින් යන පොරක් එතකොට මේ මීඩිය එකෙන් ඇව්වාම මේ දේ කියන එක සහ මීඩියකෙන් මේක පිකප් කල්ලර සතිය නිවස්සක සතිය උණුසුම් නිවස්සක වගේ ජන්ඩ තමයික ලස්සට ප්ලාට් කරලා තිබේ ටීසර්ස් දෙකන්දාලවෙරලා හයිප් එක මේ ගොල්ලො පීක් පොයින්් එක්කට ගෙනාව කියන්නේ අල්ටිමට් ක්ලයිමැක්ස් එකට වගේ ගෙනවා මේන් විඩියෝ එක රිලිස් කරන්න ඉස්සල් මේන් කමර්ශල් එකත් මාර් ලස්සනයි මගේ දන්න ට්‍රඩිෂනල් කමර්ශල්ස් වලට වැඩිය ඩයිලොග් බේස්් එකක් සහ මේක අරපි වෙනද දකින කමර්ශල් වලාර කමර්ශල් ටයිප් එකක් නෙමේ චුක්්ටක් වැඩේ වෙනස් දොර මේ වෙද්දි ටීසර්ස් දෙක එකතුවත් එක්ක ගොල්ලෝ බියස් 30 මිලියන් වගේ ප්‍රමාණයක් මේ වෙනකොටත් වියස් ස්ටකප් කරගෙන තියෙන රීච්ච එක ඊටත් වැඩිය තියෙන්ට වියස් 30 මිලියන් තියෙනවා කියන්නේ රීච්චක ඊටත් වැඩිය තියෙන්ට බට talking about organic content views 30 මිලියන් විතර views රැකප් කරගෙන තියෙනවා කොල්ලු එතොට මේ කමර්ශල් එක නම්බස් ගත්තොතේ මේ කමර්ශල් එක දුවල තියෙනවා මහිතන ඕගැනිකලි 2 මිලියන් වලට ආසන්න ප්‍රමාණයක් ඕගැනිකලි කිසිම බූස්ට කන්නතු ඕගැනිකල දුවල තියෙන 2 මිලියන් වලට ආසන්න ප්‍රමාණයක් ඉතින් මෙගොල්ලෝ ඒත් එක්කම තව කටෙන්ට් ටිකක් ඒක වටේ හදලා තියෙනවා ඒ ඔක්කොමවල එකතුව මංහිතන්නේ ලොකු ෆුට්ෆෝල් එකක් walk-ins, showroom visits, purchasers එහෙම වැඩි වෙලා තියෙනති අපි සාමානෙන් මේ කැම්පේන්ස් කරද්දී මගේ ඒජන්සි කිවලත් අපි කැම්පේන්ස් කරදි හැම්වෙලම් බලන්න අපි කොහොමද කස්ටමර්ගේ කකුස් දෙක් ගාවට ඒගොල්ලන්ගේ ආඩියන්සක නැත ගොලන්ගේ පර්චසස් ලබයා වන්න නැතම් ඔන්ලයින් කොහමද පර්චසස් ්‍රයි් කරන ඉතින් ගොඩක් ට්‍රඩිෂනල් කැම්පේන්ස් වල මන් දකිනදේ තමයි ඒ ඔබ්ෙක්ටව් එක හරියට කම්පලිට වෙන්නේ නෑ ට්‍රඩිෂනල් කැම්පේන්ස් වල ඔබ්ෙක්ටව කම්පලිට වෙන නැතුව රයිට් වියස් ටිකක්කාවා හරි මේක මිනිසු කීපයක් දැක්කා රයිට් ඕකේ තෝන සටිස්ෆයිඩ් බට ඇක්චුවලි මේකේ කලයින්් කෙනෙක් ඒජන්සි එකට එද්දි ඒ ඔබ්ෙක්ටව් එක සෙල්ස් වැඩි කරගන්න එක හරි මාකට් කැප් එක අල්ලගන්න එක වැඩි කරගන්න හරි ඒ පසන්ටේජක වැඩි කරගන්න හරි ඉතින් එක මගේම කැම්පෙන එක වෙලා තියෙනවා මේක තව එක්සයිටිං දත්තම මේක මේ මලකඩ කන්න නැති ෆෑන් එකක් ඔල්ලි පෑට්ස් මලකඩ කන්න නැති ඔල්ලි ෆෑන් එක බංහිතන්නේ තව මාර ලස්සන විඩියෝ එකක් මන් දැක්කත් තියෙනවවෙරලා ගොල්ලෝ මේ ට්‍රිංකෝවල මුහුද යට ගිහිල්ලෙවර වෙලා කටෙන් පිස්සක් කරලා තියෙනවා ඒ මලකඩ කන්නේ නෑ කියන එක පෙන්න්න ඒක අර ස්කූබ ඩයිව් කරලා ට්‍රිංකෝවල යතට ගිල්ලා එක ඔන්ලි ෆෑන්ස් තීම එකෙන් මලකට කන්නෑ කිල්ලවල පෙන්න්නට පොඩ පැරඩිය එකක් වගේ කත්තමයි කරලා තියෙන තමාරා කල්ලේ වැඩි ඒ කටෙන්ට් එකත් අබන්ස් කියන පේජක සෑන්ඩ දුවල තියෙනවා කියෙන සාමානයෙන් කම්පනි පේජස් වල ඕගැනික් වියස් අඩුවනේ මඟර හැම්බලම් කියන මිනිහෙක් මනුස්සෙක් බ්‍රෑන්් එකක් එක මේ කනෙක් වෙන්නේ ෆේස් එකක් හරි පර්සන් කෙනෙක් එක් හරි කෙලවල එක දර අබාන්ස් කියන පේජ් එකේ ඒක සෑහන්ඩ දිව්ව කියන්නේ ඒක මාරම ලොකු චිව්බන්ට එකක් ඒක ඕගැනිකලි දිව්ව කියන්නේ ඉගැනේ පොලි ෆෑන්ස එක ලක්ෂ 3ක් මඟ දන්නේ ස්කූප ඩයිවිං ලක්ෂ 2ක් ඒ වගේ පෆෝර්ම් කරලා තියෙනවා මේ ඒක මත් ඒජන්සික කැඩල් කරන එක්කෙනෙක් ලයින්ස් ලත් එක්ක වැඩ කරන එක්කෙනෙක් කැටියට කැනඩවල මම දන්නවා කොච්චර අමාරුද කම්පනි පේජස් පපියුලේට් කරන්න කියලද අපි ඉන්ස්ට්‍රග්‍රම්බල වුණත් ඒ කම්පනි පේජෙක් වියස් ගන්ඩ මාර අමාරු ඒකර ටිපිකල් කමර්ශල් ටයිප්ේම ෂූට් කරතයකින මහිතවා මේ එෆර්ට් එක මෙගොල්ලන්ගේ ක්‍රියේටව වෙෆර්ට් එක මේ ඒජන්සිය එක ක්‍රියේටව වෙෆර්ට් එක මාර්විදිර අපි ප්‍රිෂේට් කරන්න ඕන මොකද ඒ වගේ රිසල්ස් ගණ්ඩ අමාරු මයිතර මේ කැම්පේෙන් අපට ලොකු ඉන්ස්පරේෂන්යක් ගණඩ පුළුවන් සහ මේ වෙනස් විදිකට කැම්පේන් කරනවා කියන එකේ ලිවිං ප්‍රූෆ් එකක් මේක තියෙනවා ඒකන්න මම හිත්තනවා වෙන ඒජන්සිසුත් මේ වගේ ක්‍රියේටව කැම්පේන්ස් කරයි කියල්ලංකටත් ඒජන්සිස් ක්‍රියේටව කැම්පේන්ස් කන ඒජන්සි තියනමට අපි අද මේක බ්‍රේක් ඩවන් කරන හිද මහිතර මේක හොඳ ස්ටාටින් පොයින්ට් එක නැත්තම් හොඳ ඉන්ස්පරේෂන් එකක් වේ කියලඉතින් ඒජන්සිකට අබාන්සකට විශ් කරනවා all the best තව මේ වගේ අපිටත් බලන්ඩ හිතන අපිටත් බ්‍රේක් ඩවන් කරන්න හිතන කැම්පේන්ස් කර එන ගිල්ලන්න ජයවා